සියලු දෙනාම සාදුකාරය පවත්වමු. නැවතත් සාදු කියමු. නැවතත් සාදු කියමු. අතිපූජනීය වන්දනීය මහා සංඝරත්නයන් අවසරයි. ශ්‍රද්ධා බුද්ධ සම්පන්න ගුණගරුක සදහැවත් පින්වත්නි, කකුලලිය ශ්‍රී නිකේතාරාම මහා විහාරස්ථානයට ඓතිහාසික දිනයක් හැටියටයි පන්සලේ හාමුදුරුව හැටියට මම දකින්නේ. අප කොස්ගහගොඩැල්ල දායක කොට්ටාසේ ඒ කොස්ගහගොඩැල්ල පදිංචි කේ සමරපාල මහත්මයාත් කේ සිරියාවතී මහත්මියත් ඒ දූ දරුවනුත් සාකච්ඡා කරලා අවුරුදු ගණනාවක් මුදල් එකතු කරලා මේ පින්කම සිද්ධ කරන්නට පුදුමහත් ආසාවකින් මා ළඟට ඇහිලා ආරාධනා කරා. අපේ හාමුදුරුවනේ, මම දම් සතර නාලිකාවේ හැමදාම ධර්ම ශ්‍රවණය කරනවා. අපේ අද මේ ධර්ම දේශනාව සඳහා වැඩමවන්නට යෙදුන අපේ හාමුදුරුවන්ගේ. ඒ නිසා මට ආසාවක් තියෙනවා මේ ධර්ම දේශනාව සිද්ධ කරන්නට. ඒ පටිගත කරන ඒ ස්ථානයට ගියොත් අපිට කීප දෙනාටයි සම්බන්ධ වෙන්න පුළුවන්. මගේ දායක කාර්කාදීන් සියලු දෙනාටම ධර්ම ශ්‍රවණය කරන්නට අවකාශයක් ඉඩක් ළඟා කරගන්නට ඒ අවස්ථාව දෙන්න පුළුවන්ද කියලා. මා එක්ක එහෙම කියනකොටම මම සාදු සාදු මමත් අනුමෝදන් වෙමි කියන කාරණේ කියලා බොහොම සතුටුයි. අපේ හාමුදුරට ආරාධනා කරලා මේ කටයුතු සිද්ධ කරන්නට එහෙම කියලා සඳහන් කරා. ඒ වගේම අපේ හාමුදුරුවන්ට කතා කරන්නට බයයි අපේ හාමුදුරුවනේ. හාමුදුරුවන්ට වැඩ රාජකාරි වැඩි, ධර්ම දේශනා බොහෝ කරනවා. ඒ නිසා අපේ හාමුදුරුවම කතා කරන්න කිව්වා. මම අපේ හාමුදුරුවන්ට එක දවසක් කතා කරා මිසක එන් හැම අවස්ථාවෙම මම පණිවිඩයක් දෙනවා විතරයි කරේ මේ කටයුතු සිද්ධ කරන්න. ඉතින් ඒ සියල්ලම සිද්ධ කරමින් අද අපේ හාමුදුරුවෝ බොහොම වෙහෙස වෙලා ඉන්නේ. ධර්ම දේශනා 3ක් අද මේ මොහොත වෙනකොට සිද්ධ කරලා මේ 4 වෙනි ධර්ම දේශනාව. ඉතින් ඒ කටයුතු සඳහා අප විහාරස්ථානයේට වැඩමවන්නට යෙදුන දිබුල්වල පුරාණ මහා විහාර වාසී වැල්ලදොර විජය රාජ මහා පිරිවෙනෙහි ආචාර්ය රාජකීය පඬිත ශාස්ත්‍රපති අතිපූජනීය දිබුල්වල ආර්ය ධම්ම අපේ පඬිත හාමුදුරන් වහන්සේ අපේ ඒ අහිංසක ආරාධනය පිළි අරගෙන මේ අවස්ථාවට වැඩම කරවන්නට යෙදුණා. උන්වහන්සේ අප විහාරස්ථාන වෙනුවෙන් මගේ දායකාරකාදීන් වෙනුවෙන් ඉතාමත් ගෞරවයෙන් යුතුව මේ අවස්ථාවේදී පිළිගන්නවා. සියලු දෙනාම නැවත වතාවක් සාදු කියලා පිළිගන්නවා. ඒ වගේම අද මේ පින්කම සිද්ධ කරගන්නට අපේ හාමුදුරුවනේ මේ අම්මා මේ සිරියාවතී මෑණියන් පොලේ බිස්නස් කරන්නේ. පොඩියට චූටියට පොඩි බිස්නස් එකක් කරනවා. ඒකෙන් සල්ලි එකතු කරලා තමයි මේ ආසාව, මේ බණහල ආසාවෙන් මේ කටයුත්ත සිද්ධ කරන්නේ. ඉතින් එයා අම්මගේ බලාපොරොත්තුව තියෙන පන්සලේ වැඩ ඉන්න මේ මහා සංඝ රත්නයට ආශිර්වාද කරන්නට. ඒ වගේම අප විහාර ගණයේ අපවත් වී වදාළ මහා සංඝරුවන්ට පින් අනුමෝදන් කරන්නටත් පළමුවෙන්ම මේ මෑණියන්ගේ බලාපොරොත්තුවක් තියෙනවා. ඒ වගේම මේ මෑණියන්ගේ පාර්ශ්වයේ ඒ වගේම සමරපාල මහත්මයාගේ පාර්ශවයේ නමින් මිය පරලොව යෙදුන ඒ සියලුම ඥාතීන්ට පින් අනුමෝදන් කරන්නට. ඒ වගේම මේ කටයුත්ත අපේ අර පුංචි ධර්මශාලාවේ කරන්න තමයි සැලසුම් කරන්නට යෙදුනේ. ඊට පස්සේ ඒක ටිකක් අපිට මදිකමක් වගේ දැනුණා. ඒක මේ කටයුතු සිදු කරගන්නට අපිට අමාරුයි. ඒ නිසා අපි සාකච්ඡා කරා
මේ වෙනුවෙන් අපිට උදව් උපකාර වෙමින් මේ දවස් කීපෙම මේ ක්‍රියාවන් සිද්ධ කරන්නට මේ මණ්ඩපය සකස් කරන්නට මේ ධර්ම ශාලාව ඉදි කරවන්නට මඟ පාදලා දෙන්න අපේ යහලවත් වසන්ත අදපත්තු අපේ සහෝදරයා මේ වෙනුවෙන් අප කැපවීමෙන් කටයුතු සිද්ධ කරන්නට දුන පුදුමහත් ආසාවෙන් සතුටකින් තමයි මේ කටයුතු සිද්ධ කරේ. ඒ වගේම එතුමාගේ අද ඊයේ මේ දවස් ටික ආගමික කටයුතු යොදාගෙන තිබුණා. ඒවත් පසක දමලා අපේ මේ කර්තව්‍ය සිද්ධ කරන්නට අපිත් එක්ක බැඳලා හිටියා. ඒ වගේම මේ ආසනයේ ධර්මාසනයේ මේ දවස් ටිකේ නිදිමරාගෙන කටයුතු සිද්ධ කරන්නට යෙදුන අපේ හර්ෂණ මල්ලි පුදුමහත් වෙහෙසක්පත් වෙලා දැන් දවස් දෙකක් තිස්සේ ඉඳගෙන රෑ අද පාන්දර වෙනකන් වැඩ කරලා තමයි මේ කටයුතු සිද්ධ කරේ. පුදුමහත් ආසයි. අද ඓතිහාසික දිනයක් කියලා මම සඳහන් කරේ අපේ පන්සලේ මේ විදිහට මෙවැනි කටයුතු සිදු කරන පළවෙනි අවස්ථාව. ඒ නිසා අපේ දායකකාරකාදීන්ට පුදුමහත් සතුටකටපත් වෙන්නට පුළුවන්. ඒ වගේම ඉදිරියේදී අපේ හාමුදුරුවන්ගේ අවවාද අනුශාසනා මැද්දේ තව තවත් මෙවැනි ධර්ම දේශනා කටයුතු ඉෂ්ට සිද්ධ කරගන්නට අපට ශක්තිය ධෛර්ය ලැබේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම වැඩි වෙලා ගන්නට බලාපොරොත්තු වෙන්නේ නැහැ. අපේ හාමුදුරන් වහන්සේට දහත් වට්ටිය පිළිගන්වා ධර්ම දේශනා පැවැත්වීම සඳහා ආරාධනා කරන්නට මම මේ අවස්ථාවේදී මතක් කර සිටිනවා. කේ සමරපාල අපේ දායක මහත්මයාට මේ කටයුත්ත ඉෂ්ට සිද්ධ කර දෙන හැටියට ගෞරවයෙන් හාමුදුරන් වහන්සේට ආරාධනා කරමු. මේ සමරපාල මහත්තයා අවුල කට්ටිය එන්නේ ඉස්සරහට. ක්‍රියාවතී අම්මයි සමරපාල ඒ දෙන්න එක තැනකට එන ළඟ පුටු දෙකක් ක්‍රියාවතී
शरणं गच्छामि धम्मं शरणं गच्छामि संघं शरणं गच्छामि द्वितीयंपि बुद्धं शरणं गच्छामि द्वितीयंपि धम्मं शरणं गच्छामि द्वितीयंपि संघं शरणं गच्छामि तृतीयंपि बुद्धं शरणं गच्छामि तृतीयंपि धम्मं शरणं गच्छामि तृतीयंपि संघं शरणं गच्छामि पानातिपाता वीरमणि सिक्खापदं समादियामि अतिन्नादाना वीरमणि सिक्खापदं समादियामि कामेषु मिच्छाचारा वीरमणि सिक्खापदं समादियामि मुसावादा वीरमणि सिक्खापदं समादियामि सुरामेरय मध्यपमा दत्ताना वीरमणि सिक्खापदं समादियामि समन्त चक्रवालेषु अत्रा गच्छन्तु देवता सद्धम्मं मुनिराजस्स सुनन्तु सग्ग मोक्खदं धम्मस्सवण कालो अयं भदन्ता धम्मस्सवण कालो अयं भदन्ता धम्मस्सवण कालो अयं भदन्ता नमो तस्स भगवतो अरहतो सम्मा सम्बुद्दस्स नमो तस्स भगवतो अरहतो सम्मा सम्बुद्दस्स नमो तस्स भगवतो
බුද්දස්ස උදකම්හි නයන්ති නෙත්තිකා උසුකාරෝ නමයන්ති තීජනං ධාරුං නමයන්ති තච්චකා අත්තානං නමයන්ති පණ්ඩිතෝ තී ඉන්දිය ශාසනාරක්ෂක බල මණ්ඩලෙහි ගරු උප සභාපති කැකුලලිය සිරි නිකේතනාරාම මහා විහාරස්ථානයේහි විහාරාධිපති බලංගොඩ සීත කැලේ ආරණ්‍ය සේනාසනාධිපති සාමවිනසුරු ශාසන සෝබන කීර්ති ශ්‍රී ශාසන විභූෂණ නම කියන්න අවසරයි වෙලිකන්නේ ධම්මසිරි අති ගෞරවනීය ලොකු හාමුදුරුවන් වහන්සේගේ මූලිකව අවසරයි. ඒ වගේම මේ පින්කමට සම්බන්ධ වෙන මේ කැකුලලිය විහාරස්ථානයේ වැඩ ඉන්න සියලු පොඩි හාමුදුරුවන් වහන්සේලාගෙන අවසරයි. බණහන්ට සූදානමින් සිටින කාරුණික පින්තුනි. ලස්සන පින්කමක්. එහෙමනේ. බොහොම ලස්සනට සූදානම් කරලා සිද්ධ කරන්න බලාපොරොත්තු වෙන මොහොත. අද මේ පින්කම සිද්ධ වෙන්නේ ඉන්දිරිය පෝරුව දණ්ඩ කැකුලලිය සිරි නිකේතනාරාම මහා විහාරස්ථාන. මේ පන්සලේ ඉඳලා තමයි අද අපි මේ පින්කම සිදු කරන්නේ. මේ පින්කමට මූලික දායකත්වයේ දරන්නේ මේ ඉස්සරහේ වාඩි වෙලා ඉන්න අම්මා. ඒ තමයි කේ සිරියාවති අම්මා. ඒ වගේම සමරපාල මහත්මයා. මේ දෙපළ තමයි අද මේ පින්කමට මුල් වෙන්නේ. මේ සිරියාවති අම්මා කොහොම හරි දීපුණේ නේද? ලොකු වෙහෙසක් ගත්ත අම්මා මේ පින්කම සිද්ධ කරා. ඉතින් අද දෙන්නගේම මූණ බැලුවම පේනවා සමරපාල මහත්මයා සිරියාවති අම්මා අපේ නායක හඳුරන්නේ හරි සතුටින් ඉන්නේ. බොහොම සන්තෝෂෙන් ඉන්නේ දෙන්න. ඉතින් හඳුරු මතක් කළා ආරම්භයේදී බොහොම දුක් විඳගෙන විශාල වෙහෙසක කැපකිරීමක ප්‍රතිඵලයක් නේ. අද මේ පින්කම. ඉතින් හරි සතුටුයි. බොහොම ලස්සනට හැමදේම සෝදානම් කරලා තියෙනවා. ලස්සන ධර්ම මණ්ඩපයක් හදලා තියෙනවා. මේ අවට පරිසරය පවා හරි ලස්සනයි. ඒ වගේම පැමිණි හැමදෙනාටම බොහොම පහසුවෙන් බණ ටික අහන්න සකස් කරලා තියෙනවා පරිසරය. ඉතින් අම්මා මේ පින්කම සිද්ධ කරලා බලාපොරොත්තු වෙන අරමුණ ප්‍රධාන වශයෙන් මේ විහාරස්ථානයේ වැඩ ඉන්න අති ගෞරවනීය ලොකු හාමුදුරුවන්ට මේ වැඩ ඉන්න පොඩි හාමුදුරුවන් වහන්සේලා සියලු දෙනාටම ආශිර්වාද කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ ඔබ තුල තියෙන ගුණ යහපත්කම්. දැන් අම්මා මේ පින්කම ගැන කතා කළේ ලොකු ආර්වික කෙනෙක්. මේ හාමුදුරුවෝ බොහොම හොඳ කල්යාණ මිත්‍රෙක් ඔබට. අපිවත් බොහොම ගෞරවයෙන් පිළිගත්තා. ඔබට හඳුන්වලා දුන්නා. ඒ විතරක් නෙමෙයි මේ පින්කම සිද්ධ කරගන්න සියලු ශක්තිය හාමුදුරුවෝ පන්සලෙන් ලබා දුන්නා. අති ගෞරවනීය ලොකු හාමුදුරුවන්ට පොඩි හාමුදුරුවන් වහන්සේලාට ආශිර්වාද කරනවා.
ඒ වගේම අම්මා බලාපොරොත්තු වෙනවා පරම්පරාවේ මියගිය ඥාතීන්ට පින් දෙන්න. එහෙමනේ. ඒ අය අතර කේ කෝවිස් ප්‍රනාන්දු. ඒ වගේම කේ නෝනම්මා. ඒ වගේම කේ වින්සන්, චිත්‍රා, ජගත්, රොසලින්, කේ විගෝනිසින්, කේ විමලරත්න, කේ රංජනි, කේ සිරිසේන, ගුණවති. මේ නම් සිහිපත් කළේ අපේ සමරපාල මහත්මයාගේ, සිරියාවති මහත්මියගේ පරපුරේ මිය ගියා. ඒ හැමෝටම පින් දෙන්න බලාපොරොත්තු වෙනවා. ආශිර්වාද කරන අය අතර මේ පින්කමට උදව් උපකාර කරපු ගොඩක් අය. ඒ අතර දිලාන් පුතා, පියුමි දුව, ඒ දරුවන්ගේ දරුවෝ, ගමේ අය අපේ පඬිතාඳුරු මතක් කළා වගේ මේ අලංකාර ධර්ම මණ්ඩප හදපු අය නේද? මේ හත් මඩු කූඩාරම් ලබා දීපු අය, ශබ්ද විකාශන යන්ත්‍ර ලබා දීපු අය, පැමිණි විශාල පිරිස. මේ හැමෝම අම්මා කල්යාණ මිත්‍රත්වයෙන් සිහිපත් කරනවා. හැම දිනාටම ආශිර්වාද සිද්ධ කරනවා. ඉතින් හාමුදුරුවෝ මේ මතක් කළේ සමරපාල මහත්මයා අද පින්කමේ මේ අරමුණු සාර්ථක වෙන්න නම් දැන් අපි කල යුත්තක් තියෙනවා. මොකද කරන්න ඕන? හොඳට බණ ටික අහන්න ඕන. ලස්සන පුංචි බණ කතාවක් හැමෝටම කියලා දෙනවා. එහෙනම් සිරියාවතිය යන්නේ දැන් අපි මොකද කරන්න ඕනේ? බණ අහන්න ඕන. මෙතනින් එහාට හොඳ කල්පනාවෙන් බණ ටික සතුටු සිතින් බණ ටික අහන්න. දවසක් අපේ බුදුහාමුදුරුවෝ ගංගානම් ගඟ ළඟ වැඩ ඉන්නවා. කොහෙද වැඩ ඉන්නේ? ගංගානම් ගඟ ළඟ. මෙහි වෙහෙල්ල ගඟ ගලනවා. ගඟේ වතුර පාර සැරයි. වතුර පාර සැරයි. ඉතින් මේ සමරපාල මහත්තයා බුදුහාමුදුරුවෝ දකිනවා අර වේගින් ගලන ගඟේ හැඩපාරට වතුරට අහු වෙලා ගඟේ ගහගෙන එනවා දර කොටේ. මොකද්ද ගඟේ ගහගෙන එනවා දැක්කේ? දර කොටේ. දර කොටේ ගඟේ ගහගෙන එනවා දැක්ක බුදුහාමුදුරුවන්ට මේ දර කොටය උපමා කරගෙන එවෙලේ එතන හිටපු පිරිසට බණ කතාවක් කියලා දෙන්න හිතුණා. අර ගඟේ ගහගෙන එන දර කොටය උපමා කරගෙන. දැන් මේ ඉංගිරියේ පෝරුව දණ්ඩේ පිරිමි අයගෙන් ඇහුවොත් ඔයගොල්ලන්ට එහෙම දර කොටයක් ගඟේ ගහගෙන එනවා දැක්ක මොනවා හිතෙයිද? කොට කැල්ලක් ගඟේ ගහගෙන එනවා දැක්ක මොකද හිතෙන්නේ? සමරපාල මහත්තයා කොට කැල්ලනේ රීප් ටිකක් හරි ගා ගන්න දෙනවා මොකටද ගත්තා? දෙකේ පොළු කැල්ල ටිකක් හරි කපා ගන්න දෙනවා. ඒ කාට හිතෙන විදිය? විදිහේ අපිට හිතෙන විදිය නේ. පෝරුව දණ්ඩ පැත්තේ කාන්තා ඔබෙන් අහලා බැලුවොත් එහෙම දර කොටයක් ගඟේ ගහගෙන එනවා දැක්කම ඕගොල්ලන්ට මොකද හිතෙන්නේ? මොකුත් හිතෙන්නේ නැද්ද? හරියන්නේ නේද? ගොඩට ගත්තම ජෝක් වේලුනාම පළල මොකක් කරන්න දෙනවද? ලිපි දාන්න හරි තිබුණා. ඔය අපිට හිතෙන විදිහ. හැබැයි එවෙලේ බුදුරජාණන් වහන්සේට හිතුනේ ඒ දර කොටය උපමා කරගෙන අපිට මොකද? බණ කතාවක් කියලා දෙන්න. දැන් ඔන්න හාමුදුරුවෝ වචන 3ක් උගන්වනවා ඔයගොල්ලන්ට පාඩම් කරගන්න. දැන් ඉතින් අහක බලාගෙන බිම් බලාගෙන එහෙමනම් ඉඳලා හරියන්නේ නැහැ. මෙහෙ බලන්න වෙනවා, අහන ප්‍රශ්න වලට උත්තර දෙන්නත් හම්බ වෙනවා. අද බීරෙන්න හම්බ වෙන්නේ නැහැ. සමහරු හිමීට
අපේ ලොකු හාමුදුරනේ අහක බලලා දේරින්න බලනවා. හරි කපටි ඔය බනහන්නේ නොපාඩ ගම්මල. ඇත්තට මෙහෙමයි. මම හොඳට බලලා තියෙනවා. හරි කපටි. ප්‍රශ්න අහනකොට ඉමීට අහක බලා ගන්නවා. එහෙම බීරින්නේ දෙයක්. පාලියෙන් දරට කියන්නේ දාරු කියලා. මොකක්ද කියලාද කියන්නේ? දාරු දර. පාලියෙන් කොටයට කියන්නේ කන්ද කියලා. මොකක්ද කියලාද කියන්නේ? කන්ද. අයියෙන් කියන්නේ කන්ද. නැත්තම් ඔය පේන කඳු වෙන. ඒ කඳු ගැන නෙමෙයි කිව්වේ මොකක්ද? කන්ද. ඕන්න සිරියාවතියම ආමු වචන දෙකක් කියන්නේ. දරට කියන්නේ දාරු, කොටයට කියන්නේ කන්ද. උපමාවට පාලියෙන් කියන්නේ ඕපම. මොකක්ද කියලාද කියන්නේ? ඕපම. දැන් ඔන්න වචන තුනක් කියන්නේ. කියන්න බලන වචන තුනක්. දාරු, කන්ද, ඕපම. දැන් ඕක එකට එකතු කරලා කියන්න බලන්න. දාරු, කන්දෝපම. ආන්න දැක්කද සූත්‍ර දේශනාවේ නම හැදිච්ච. එහෙනම් දාරු කියන්නේ දර. කන්ද කියන්නේ කොටයට. ඕපම කියන්නේ උපමාවට. දැන් තේරුණාද සිරියාවතිය අම්මලා? දර කොටය උපමා කරගෙන කළ දේශනාව නිසා නම හැදුණා. මොකක් කියලාද? දාරු කන්දෝපම සූත්‍රය. හරිනේ. කොහොමද දැන් මතක තියෙන්නේ? පස්සේ අහනකොට බැරි වෙන්නේ නැහැ. දාරු කන්දෝපම සූත්‍රය. බුදුහාමුදුරුවෝ එවෙලේ එතන හිටපු පිරිසකින් විමසා සිටිනවා. ඔබට පේනවද මොකක්ද? අර ගඟේ ගහගෙන යන දර කොට. එතකොට සමරපාල මහත්මයා එතන හිටපු පිරිස පිළිවදන් දුන්නා. එහෙමයි බුදුහාමුදුරුවනේ කියලා අපිට පේනවා. ඔය දර කොටය අනතුරු 7කින් බේරුණු. අනතුරු කීයක්ද? 7ක්. අනතුරු 7කින් බේරුණු කොටේ යනවා කිව්ව ගහගෙන මහ මොහොතට. කොහෙටද යන්නේ කිව්වේ? ඇයි කොටේ මහ මොහොතට යන්නේ? ඇයි කොටේ මහ මොහොතට යන්නේ? ගඟේ වැස්ම තියෙන්නේ, ගංගා නම් ගඟේ වැස්ම තියෙන්නේ කොහෙටද? මහ මොහොතට. වතුර ගහගෙන යන්නේ කොහෙටද? මොහොත කරා. හැබැයි අපේ පොඩි හාමුදුරුවනේ කොටේ මොහොතට යන්න නම් අනතුරු කීයකින් බේරෙන්න ඕනේද? 7කින් බේරෙන්න. ඉස්සෙල්ලාම හාමුදුරුවෝ බණට කියලා දෙනවා කොටේට වෙන්න පුළුවන් අනතුරු 7. දැන් හිරියාවතියම කල්පනා කරනවා ඇති ඕකට මොකක් වුණා අපේ මොකද හාමුදුරුවනේ කියලා. එහෙම කලබල වෙන්නේ නෙමෙයි. එහෙම නෑ අම්මා නේද? ඒ කොටේට වෙන අනතුරු 7 තමයි යන්නේ උපමා. දැන් ඔන්න පාඩම් කරගන්න ඕනේ. දැන් මේ බණහන් ආපු අය ඔය 7 ඉස්සෙල්ලා මොකද කරන්න ඕනේ? පාඩම් කරගන්න. කටපාඩම් කරගන්න. එකින් එක ආමුදුරෝ කියලා දෙන්න. එකින් එක ආමුදුරෝ කියලා දෙන්න. අනතුරු 7. අපි බලමු. මොහොතට යන මග හරින යන ගමනට බාධා එල්ල කරන අනතුරු 7 මොකක්ද කියලා. 1. පළවෙනි එක මහණෙනි. ඔය ගඟේ ගහගෙන යන කොටය මෙතෙරට පාවෙලා එන්න පුළුවන් කිව්වා. කොහෙටද දුත්තේ? මෙතෙර. ඉතින් සිරියාවතියම් මේ ගඟේ මෙතෙර කියන්නේ මොන පැත්තද? අපි ඒකට කියන තවත් නම් තියෙනවා. මොනවද? අනහරි මෙගොඩ කියලා කියනවා. තව ගඟේ මෙතෙර මොන පැත්තද? Taman ඉන්න පැත්ත. අපි ඒකට කියනවා මෙගොඩ. මෙතෙර. එහෙනම් ගඟේ ගහගෙන යන කොටේ පළමුවම පාවෙලා එන්න පුළුවන් කිව්ව කොහෙටද? මෙතෙරට. පාවෙලා ආවොත් මොකද වෙන්නේ? ගම් යූරේ කොටේ
නවතිනවා කොටේ යන්නේ කොහෙටද යන්නේ නැත්තේ මහා මොහොතට යන්නේ එහෙනම් ඔන්න දැන් පළවෙනි කාරණේ කටපාඩම් කරගන්න හැමෝම කොටය මෙතෙරට පාවෙලා නාවොත් කියන්නේ හැමෝම බලන්න කොටේ මෙතරට මෙතෙරට පාවෙලා නාවොත් පළවෙනි කාරණේ දෙක දැන් ඉතින් ඔයගොල්ලෝ කියයි ඔහි අනිත් පැත්ත විරුද්ධ පැත්ත මොකක්ද කොටය එතෙරට පාවෙලා නොගියොත් එතකොට මේ ගඟේ එතෙර කිව්වේ මොන පැත්ත අපි ඒකට කියනවා මොකක්ද කියලා එක්කුට අපි ඒකට කියනවා විරුද්ධ පැත්ත නේ එහෙනම් කොටය එතෙරට පාවෙලා නොගියොත් දැන් මොන අනතුරු කීයක් දන්නවද දෙකයි හා කියන්නේ හැමෝම බලන්න අනතුරු දෙක එක මෙතෙරට පාවෙලා නාවොත් එතෙරට පාවෙලා නොගියොත් කාරණා කීයද දෙකයි තුන්වෙනි මෙත කිදා නොබැස් ඒ කියන්නේ ඔය ගඟේ ගහගෙන යන කොටේ අපේ ලොකු හාමුදුරුවනේ වතුරට පෙඟිලා මොකක් වෙන්න පුළුවන් මැද කිදා බහින්න පුළුවන් පුතේ ඒ කියන්නේ වතුර යට යන්න වැලි යට යන්න පුළුවන් කොටේ එහාට යනවද එතනින් එහාට යන්නේ නැහැ එහෙනම් තුන්වෙනි කාරණේ තමයි මොකක්ද මැද කිදා නොබැස්සොත් දැන් ওই කාරණා තුන හැමෝම කියමු බලන්න මොකක්ද ඒක මෙතෙරට පාවෙලා නාවොත් එතෙරට පාවෙලා නොගියොත් මැද කිඳා නොබැස්සොත් පාඩම් කරගන්න පස්සේ නැත්තම් දුක් වෙන්නේ මේ කියලා දෙන්නේ වෙන කාගේවත් කතාවක් එහෙම නෙමෙයි කාගේ කතාවද මගේ කතාව තමන්ගේ කතාව මේ අනුන්ගේ කතාව නෙමෙයි ඉස්සෙල්ලාම කොටේට වෙන හත පාඩම් කරගන්න. එතකොට කතාව ඉගෙන ගත්තා වගේ තමයි. දැන් කාරණා කීයද? තුනයි. මෙතෙරට නාවොත් එතෙරට ගියොත් මැද කිඳා නොබැස්සොත්. ආන්නර මං කිව්වේ සමරපාල මාත්‍යා අපිත් ඔය කොටේට කොරණ જાති දිනනවා කියලා මොකක්ද? මිනිසුන් ගන්න පුළුවන්. ගඟේ ගහගෙන යන කොටේ මගදී කවුරු ගන්න පුළුවන්? මිනිස්සු ගන්න පුළුවන්. එහෙනම් මොකක්ද? මිනිසුන් නොගත්තොත්. හතරවෙනි කාරණේ මොකක්ද? මිනිසුන් නොගත්තොත්. දිරියාව තියන්නම ඔබ ගන්න පුළුවන්. දර ටිකක් එහෙම වේලුණා පළල ගන්න කියලා. නේද? අමරපාල මාත්‍යලා ඔබ ගන්න පුළුවන්. මොන රීප් ටිකක් කිරා ගන්න, දෙකේ පුල් කෑල් ටිකක් කිරා ගන්න පුළුවන් කියලා ගන්න පුළුවන්. එහෙම ගත්තොත් කොටේ යනවද මොහොතේ? යන්නේ මිනිසුන් නොගත්තොත්. හතරයි. පස්වෙනි කාරණේ නොමිනිසුන් නොගත්තොත්. මොකක්ද? කවුද නොමිනිසුන් කියන්නේ? මිනිස්සු නොවෙන අය. අපි මෙහෙම හිතමු කාලියෙක් කැතෙක් සතෙක් කියලා හිතමු. ගත්තොත් යනවද කොටේ? යන්නේ. එහෙනම් පස්වෙනි කාරණේ මොකක්ද? නොමිනිසුන් නොගත්තොත්. ඉතුරු දෙකට යන්න කලින් තව දෙකක් තියෙනවා. දැන් ওই පහ මතකද බලන්න ඕන. කියන්න බලන්න එක. හැමෝම කියන්න ඕනේ. හයියෙන් කියන්න ඕනේ. මෙතෙරට නාවොත් එතෙරට නොගියොත් මැද කිඳා බැස්සොත් මිනිසුන් නොගත්තොත් නොමිනිසුන් නොගත්තොත්. ඔතන පාඩම් ටිකක් නේ. අපි බලමු තව පාරක් දෙපාරක් මම අහනවා පහයි. හයවෙනි කාරණේ සුලියකට අහු නොවුනොත්. මොකද්ද සිරියාව කියන්නේ? සුලිය. සුලියක් කියන්නේ මොකටද සමරපාල මහත්තයෝ? කැරකෙන. කොටේ සුලියට අහු වුණා මොකද වෙන්නේ? කොච්චර හරි මොකක් වෙනවද? ඒක යනවද මොහොතේ? යන්නේ. එහෙනම් හයවෙනි කාරණේ තමයි මොකද්ද? සුලියකට අහු
නොවුනොත් අන්තිම කාරණේ කොටේ ඇතුලෙන් කුණු නොවුනොත් කොටේ ඇතුලෙන් කුණු වුනොත් මොකද වෙන්නේ? ත්‍රියවතියන් දිය වෙලා කෑලි කෑලි වලට කැඩිලා ගගේම කොටේ මොකක් වෙනවද? විනාශයට. එහෙනම් හත්වෙනි කාරණේ තමයි ඇතුලෙන් කුණු නොවුනොත්. කාරණා කීයද දැන්? 7යි. දැන් බලමු 7 කියන්නේ බලන්න. හැමෝම කියන්නේ පාඩම් කරගන්න ඕන. 1 මෙතෙරට නාවෝ එතෙරට නොගියෝ මැද කිඳා නොදැස්සෝ මිනිසුන් නොගත්තෝ නොමිනිසුන් නොගත්තෝ සුලියකට හෝ නොවුනොත් ඇතුලෙන් පුණු නොවුනොත්. ඇත්තටම ලෝකන්නේ සමහර උත්සාහ ගත්ත සිය මතකයෙන්ම කියන්නේ මේක. ඒ ගැන සතුටුයි. හැබැයි සමහරු මෙතෙන්දි කරපු දේ තමයි අනුන් කියන එක අහගෙන ඉඳලා මොකක් කළාද? මාත් ඔය යන කෙහෙල්වත්තක් පාරේ කියලා මොකක් කළාද කියලා ආයෙ බොරු කරපු ටිකක් ඉන්නවා මෙතන. ආයෙ බොරු කරපු ටිකක් ඉන්නේ. අය මේ බණ කතාව මොකක් කරන්නේ නැද්ද? ඉගෙන මට බොරු කරන්න බෑ. මාත් ගුරුවරයෙක්. මේ වගේ පොඩි හාමුදුරුවන්ට උගන්වන්නේ මම දන්නවා වෙන්නේ. මට මූණ බලපු ගමම්ම කී හැකි මේක ඇත්තටම පාඩමින්ද කිව්වේ නැත්නම් අනුන් කියන එක අහලාද කිව්වේ කියලා. ඒකම කියන්නේ බොරු කරන්න එපා. අපි හරියට බණ අහනවා බණ ඇහුවට මෙලෝඩියක් අපේ මතකේ නැහැ. ඇයි මතකේ නැත්තේ? අපි ඒවා ගැන අවධානයට අරගෙන කටයුතු කළේ නැති නිසා. ඔන්න එහෙම වෙන්නේ නැහැ. එහෙම වෙන්නේ නැහැ. එහෙනම් දැන් තම මතකයෙන්ම ආයි පාරක් ඔය 7 කියමු බලන්න. බොරු කරන්නේ නැති. පළවෙනි කාරණේ මොකක්ද? මෙතෙරට නාවොත් එතෙරට නොගියොත් මැද කිඳා නොබැස්සොත් මිනිසුන් නොගත්තොත් නොමිනිසුන් නොගත්තොත් සුලියකට හෝ නොවුනොත් ඇතුලෙන් කුණු නොවුනොත්. කොටේ කොහෙට යනවා කියුවද? මහා මොහොතට යනවා. ඇයි සමරපාල මහත්තයා කොටේ මොහොතට යන්නේ? ගගේ බැස්ම තියෙන්නේ කොහෙද? මහා මොහොත. හොඳයි. දැන් මම හිතනවා පාඩම් කියලා. හොඳයි. බුදුහාමුදුරුවෝ සඳහන් කරනවා ඒ වෙලේ එතන හිටපු පිරිසට ඔබටත් ඔය 7 ඔහොමමයි කිව්වා. ඒ කියන්නේ කාටද? අපිට. ඒ වෙලේ එතන හිටපු පිරිසට කියලා දීපු බණ කතාව අරියදම් මහඳුරුවද කැකුලලිය ඔබට කියලා දෙනවා. මෙහෙට කියන්නේ කැකුලලිය කියලා නේද? කැකුලලියේ කැකුලියන්ටයි කැකුලන්ටයි කියලා දෙනවා. එහෙනම් හොඳයි නේද නැහැ කාඳුරනේ. මේ කැකුලිය ටිකේ ඔය අදැල්ල ඉස්සරහා වීලා. ඒ වගේ අපිට ඔය 7 එහෙම්මමයි. ඔන්න දැන් පොඩි ප්‍රශ්නයක් එනවා. ඒ 7 අපිටත් එහෙමයි කිව්වා. ඒ කියන්නේ අපි ඔන්න අහගන්න. මෙතෙරට නාවොත් එතරට නොගියොත් මැද කිදා නොබැස්සොත් මිනිසුන් නොමිනිසුන් නොගත්තොත් සුලියකට අහු නොවුනොත් ඇතුලෙන් කුණු නොවුනොත්. කැකුලලියයි කියන්නේ අපි කොහෙද ගිහින් නවතින්නේ? කොහෙද නවතින්නේ? අපි කොහෙන් නවතින්නේ කියලා. මොකද හිතේ? මොහොත නෙමෙයි. මොහොතේ නෙමෙයි. කොහෙට යනව ඇතිද? මොකද හිතන්නේ සිරියාවට යනවා. නිවනට යනවා. කොහෙට යනවද? හැබැයි ওই ප්‍රශ්නේ ඔය උත්තරේ ඔය විදිහට නිවනට කියලා අපි දෙනකොටම මතුවෙනවා මොකක්ද? ප්‍රශ්නේ. මොකක්ද මතුවෙන ප්‍රශ්නේ? කොහොමද එහෙම මොකක්ද? නිවනට යන්නේ. එහෙනම් උතන ඔය සඳහන් කොටේට වෙන අනතුරු 7 මොන දැන් හොඳ අවධානයෙන් අහගන්න. ඔය අනතුරු 7
අපේ නිවනට බාධා වෙච්ච කාරණා කීයද? 7. ආන්දරේ කියලා දෙන්න හදන්නේ අපේ නිවනට බාධා වෙච්ච කාරණා කීයද? 7. කරුණු 7 තමයි රාමගුරු මේ පැහැදිලි කරලා දෙන්න හදන්නේ. එහෙනම් දැන් අපි මොකද කරන්නේ? ඒ කරුණු 7 මොකක්ද කියලා හොයලා බලන්න. ඒ කාරණා 7 මොකක්ද කියලා හොයලා බලන්න. තේරුණාද? නිවනට බාධා වෙච්ච කාරණා කීයද? 7. එහෙනම් දැන් අපි බලමු. හොඳයි. ඔක මෙන්න මෙහෙම කරොත් තමයි පහසු. දැන් කොටේ කොහෙටද යන්නේ? එතකොට මහ මුහුදෙන් සංකේතවත් කරන්නේ මොකක්ද? නිවන. මහ මුහුදෙන් සංකේතවත් කරන්නේ මොකද්ද? නිවන. එතකොට කොටින් සංකේතවත් කරන්නේ කාවද? කාවද? තමා. තමා. පැහැදිලිද කාරණේ? එතකොට මුහුද නිවන නම් කොටේ කවුද? තමා. එතකොට තමන් නැමැති කොටය අරන් යන්න ඕනි කොහෙද? මහ මුහුද නැමැති නිවන. හැබැයි බාධා කීයක් තියෙනවද? බාධා 7කින් ජය ගන්න ඕන. ඒතර කොට කවුද? කවුද දියාව තියන්නේ? නේ. එදා බුදුහාමුදුරු ඒ කාරණේ දේශනා කළේ එතන හිටපු කාටද? කොටවලට නෑ. කොට. දැන් කොට කවුද? තමයි. ත්‍රිවිධ මහඳුරට මේ බණ කතාව කියලා දෙන්නේ කාටද? ඔව් කවුද? ඒ කැකුලලිය කොට. කොහෙන්ද අර බණහන්නේ? කැකුලලිය කොට කැකුලලිය. ආන්නේ කොට ටිකට තමයි අද මේ බණ කතාව මොකක්ද? දේශනා. දැන් තමන් හිතන්න ඕනි මම මොකක්ද? කොට. අන්න එතකොට තමයි මේ බණ කතාව පහසුවෙන් අල්ලගන්න පුළුවන්. තමන්ට මේක පහසුවෙන් ධාරණය කරගන්න. මම කොට. එතන මේ කොටේ අරන් යන්න ඕනි කොතෙන්ටද? නිවනට, මහ මොහොතට. අනතුරු කීයයිද? දැන් අර මම කලින් කටපාඩම් කෙරුවානේ. අනතුරු 7. දැන් ඉතින් එකින් එක කියන්න මම පැහැදිලි කරලා දෙන්න. මොකද්ද පළවෙනි අනතුරු? කොටේ පාවෙලා ඉන්න පුළුවන් කිව්ව කොහෙද? මෙතෙරට. කොහෙද පාවෙලා ඉන්න පුළුවන් කිව්වේ? මෙතෙරට. එහෙනම් මට කියන්න ගඟේ මෙතෙර මොන පැත්තද මෙතෙර? තමන් ඉන්න පැත්ත. තමන් ඉන්න පැත්ත තමයි මෙතෙර. ඒ කියන්නේ කොටේ පළමුව පාවෙලා ඉන්නේ කොහෙටද? තමන්. ඒ කියන්නේ ඔන්න දැන් කැකුලලියයි කල්පනාවෙන් ඉන්න ඕනේ. මේ කියනම ඇත්තේ තමන් ළඟම තියෙන මොනවා හරි දුර්වලතාවයක් නිසා කොටේ යන්නේ. කොහෙටද යන්නේ නැත්තේ? නිවනට යන්නේ. මහ මුහුදට යන්නේ නැහැ. ඔය මොකක් ගැනද එහෙනම් කියනවා? මොනවා ගැනද ඔය තමන් ළඟ තියෙන ඔය කියන වැත්තේ? කොටේ පාවෙලාවේ මොන පැත්තටද? තමන්ගේ පැත්තට නිසා මොනවා ගැනද ඔය කියන වැත්තේ? ඒවට කිව්වේ අම්මේ ආධ්‍යාත්මික ආයතන කියලා. මොනවා කියලාද කිව්වේ? එහෙම කිව්වට කවුරුත් බය වෙන්න එපා. මම පැහැදිලි කරලා දෙන්නම්. අපි ළඟ තියෙන ඉන්ද්‍රියන් කීයක් තියෙනවද? 5ක් තියෙනවා. ඒවට කියන මොනවා කියලාද? පංච ඉන්ද්‍රියන්. මොනවද මේ පංච ඉන්ද්‍රියන්? ඇස, කන, නාසය, දිව, ශරීරය. දැන් මේ 5 කාලඟද තියෙන්නේ? කාලඟද? තමන් ළඟ. තමන් ළඟ. එහෙනම් තමන් ළඟම තියෙන මේ කොටේම තියෙන මේ ඉන්ද්‍රියන් පහේ අසංවර භාවය නිසා කොටේ යන්නේ. කොහෙටද යන්නේ? ඉස්සරහට යන්නේ. මහ මුහුදට යන්නේ. නිවනට යන්නේ නැහැ. කවුරු ළඟද එතකොට නැවතිලා තියෙන්නේ නිවන? තමන් ළඟමයි. මොකක් නිසාද එහෙම වෙලා තියෙන්නේ? තමන් ළඟම තියෙන ඉන්ද්‍රියන් පහ මොකක්ද? පාලනයෙන් තොරයි, අසංවරයි.
මොනවද ඒ ඉන්ද්‍රියන් පහ? ඇස, කන, නාසය, දිව, යම් කෙනෙකුගේ ඇස, කන, නාසය, දිව, ශරීරය කියන ඉන්ද්‍රියන් පහ සංවරයි නම් කොටේ කාලගම නැවතිලා. දැක්කද මෙතේ? එහෙනම් දැන් කොටේ කාලගද නැවතිලා තියෙන්නේ. Taman ළඟ. මම කිව්ව නේද බණ කතාව ආරම්භයේදීම මේ කියලා දෙන්න හදන්නේ අනුන්ගේ දෙයක් නෙමෙයි කාගේ දෙයක්ද? තමන්ගේ දෙයක්. ඉතින් දැන් කැකුලලියයි මොකද කියන්නේ? ඉන්ද්‍රියන් පහේ සංවර භාවය තමන් ගාව තියෙනවා. ඕන් නැත්තම් එයා යන්නේ. කොහෙටද යන්නේ? නිවනට යන්නේ. පළවෙනි කාරණා. ඊළඟට කොටේ පාවෙලා යනවා කිව්ව කොහෙද? එතෙරට. මෙතරින් කොහෙටද? එතෙර කිව්වේ ගඟේ එගොඩ. දැන් ආම්දුරු මෙතෙර කියලා දුන්නානේ. දැන් කැකුලලියයි කල්පනා කරලා කියන්න බලන්න ඔය එතෙර මොකද්ද? එගොඩ මොකද්ද? මොකද හිතෙන්නේ සිරියාව තියලා. මොනෝ වෙන්නේ නැතුව එගොඩ. ඒවට කියන්නේ අම්මේ බාහිර මොනවා කියලාද කියන්නේ? මේ ඉන්ද්‍රියන් පහට බාහිරින් එන ඒවා තියෙනවා. මොනවද බාහිරින් එන්නේ මේ පහට? අන්න හරි. රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ. සමහර කෙනෙක් ඔය පහ ළඟ මොකක් වෙලාද? නැතුව වෙලා. ආන්න එයා කොටේ කොහෙ නවත්තගෙන? ඒගොඩ නවත්තගෙන. සමහර කෙනෙක් කොටේ කොහෙ නවත්තගෙන? මේගොඩ නවත්තගෙන. දැන් කැකුලලියයි කොහෙද ඉන්නේ කියන එක කවුද තෝරගන්න ඕනේ? Taman තෝරගන්න. මන් දන්නේ කොහෙ ඉන්නවද කියලා. හැබැයි ওই තැන් වල කොටේ මොකක් වෙලාද? නතර. ඒ නතර වෙච්ච නිසා තමයි අපි යන්නේ. කොහෙද? නිවනට යන්නේ. කෙනෙක් මෙතර නැවතිලා සමහර කෙනෙක් එතෙර නැවතිලා. එහෙනම් මෙතෙර කියන්නේ ඇස, කන, නාසය, දිව, ශරීරය. එතෙර කියන්නේ රූප, ශබ්ද, ගන්ධ, රස. ඔය කාගේවත් ඇහි රූප නැහැ. රූප එන්නේ කොහෙන්ද? ඒකෝටි. ගඟේ කොහෙන්ද එන්නේ? ඒකෝටි. කාගේවත් කනේ ශබ්ද නැහැ. කොහෙන්ද එන්නේ? ඒකෝටි. දැන් පැහැදිලිද කාරණා? එහෙනම් දැන් කාරණා කීයක් ගන්නවා? හතෙන් දෙකක් ගන්න. මොකද මෙගොඩ ගන්නවා, ඒගොඩ ගන්නවා, මෙතෙර ගන්නවා, එතෙර ගන්නවා. දැන් මට උදව් කරන්න. තුන්වෙනුව කොටේට මොකද වෙන්නේ? මැද කිඳා බහිනවා. වතුරට පිඟිලා වැලි යට යනවා, වතුර යට යනවා. යට ගියාට පස්සේ කොටේ එතනින් එහාට මොකක් වෙන්නේ? යන්නේ දැන් කියන්න බලන්න කැකුලලියයි. මොකද්ද මැද කිඳා බහින්නේ? ඒක නම් බෑ. මම දන්නවා බෑ කියලා. මම කියලා දෙන්නම්. ඒකට බණ පොතේ තියෙන්නේ නන්දි රාගය කියලා. මොකක් කියලාද කියන්නේ? මොකක්ද මේ නන්දි රාගය කියන්නේ? දන්නේ තමයි හරි. අපි යන් ඉස්සරහට. රාගය කියන්නේ මොකක්ද? අන්න හරි. රාගය කියන්නේ මොකක්ද? ආශාව. එතකොට ආශාවල් කියන ඒවා අපේ හිතවල ඇති වෙනවා නැති වෙනවා. මේක අපේ ලොකු හඳුනන ඒවා පුතග්ජන හිතවල ඇති. ආශාවල් හිතේ ඇති වෙනවා මොකක් වෙනවද? නැති වෙනවා. හැබැයි ඔය අතර සමහර ආශාවල් තියෙනවා ඇති වුණා වගේ නෙමෙයි මොකක් වෙන්නේද? එහෙනම් මම දන්නේ ඔයගොල්ලෝ තමයි කියන්නේ නැති වෙන්නේ. ඒ ආශාවල් අපි මොකක්ද? අල්ලගන්න ක්‍රම තියෙනවා. තපි ග්‍රහණය කර. ඒකට බණ පොතේ අපිට හම්බ වෙන වචන දෙකක්. ඒ තමයි මමය කියලා අපි අල්ලගන්නවා ආසාවෙන්. ඊළඟට මොකක්ද? මගේ කියලා අල්ලගන්නවා. තේරුණාද? මමය කියලා අල්ලගන්නවා. මගේ කියලා මොකක් කරන්නේ? අල්ල ගන්නවා. මොකක් නිසාද? ආසාව නිසා. මමය මාගේ කියලා
තදින් ග්‍රහණය කරගත්තු දේවල් වලට තමයි කියන්නේ මොකක් කියලා? නන්දි රාගය. අර ඇති වෙලා නැති වෙලා යන ඒවා ගැන නෙවෙයි මේ කිව්වේ. මොකක් ගැනද? තදින් ග්‍රහණය කරගත්තු දේවල්. ඉතින් කැකුලලිය කියන්නේ මොනවද මේ මාළගත්තු තියෙන්නේ තදින්? උදාහරණයක් දෙකක් කියන්න බලන්න. මොනවද එහෙම මගේ කියලා අල්ලගත්තු ඒවා? මමය කියලා අල්ලගත්තු ඒවා. එහෙම මොකුත් නැද්ද? අපි කියන්නේ හරියනේ ඔක්කොම රහතන් වහන්සේලා වගේ මෙතන ඇවිත් හොවන්නේ වගේ. අපේ නෑ කිසි දෙයක් වගේ නෙන්නේ. කියන්නේ මගේ කියලා අල්ලගෙන තියෙනවා. මගේ ඇස, මගේ කන, මේ මොනවද මගේ. මමය, මාගේ කියලා තව බාහිරින් අපි අල්ලගත්තු જાතිත් තියෙනවා. මොනවද? වෙති දරුවෝ. ඉඩකඩ ගෙවල් යාන වාහන මිල මුදල් ඇඳුම් පැළඳුම් දැන් ප්‍රශ්නයක් එනවා ඒක විසඳ ගන්න ඕනේ නිකාම ඉස්සරහට යන්න බෑ මොකද ප්‍රශ්න දැන් ඔය කියපු ලිස්ට් එකම අපිට ඕනේ නැද්ද එතකොට දෙයක් ඕනේ නැද්ද දරුවෝ ඕනේ නැද්ද පුතාවත් මනුස්සයෙකුට ඉන්න ලොකුම සම්පත තමයි කවුද දරුගේ දොර ඕන යාන වාහන ඕන ඉඩකඩම් ඕන ඇඳුම් පැළඳුම් ඕන මේ ඔය එකක්වත් ඕනේ නැති දේවල් මොකක්ද මේ ප්‍රශ්නේ මේවා තදින් මොකක් කරගන්න එපා ආන්නේ තමයි ගැටලුව තියෙන්නේ මගේ කියලා තදින් මොකක් කරගන්න එපා ඇයි එපා කියන්නේ මේකක්වත් අපිට හැමදාම පවත්ව ගන්න මේ සියල්ල එක්ක අපි දාලා යනවා නැත්නම් ඒ දේවල් අපිව මොකක් කරනවා දාලා පවත්ව ගන්න පුළුවන් හැබැයි අපි හැමදාම මේවා පවත්ව ගන්න පුළුවන් වගේ මොකද කරන්නේ අල්ලගෙන ඉන්නවා එහෙමද කැකුලලි පැත්තේ මොකද කියන්නේ සමහර හරියට බලන්න කතා කරන්න ගියත් මොකද මැරෙන්නේ නැහැ සමහරව කතා කරන්නේ කියන්නේ හරියට හැමදාම ජීවත් වෙන්න වගේ කතා. තව අවුරුදු 200ක් ජීවත් වෙන්න වගේ සමහර මොකක් කරන්නේ? වැඩ කරන්නේ, හැසිරෙන්නේ, කතා කරන්නේ. එහෙම පුළුවන් දෙතින් සිරියාවක් තියන්නේ. එහෙම පුළුවන්කම අපි හැමෝටම තියෙන්නේ බොහොම පුංචි මොකක්ද? ආයු කාලයක්. හැමදාම ජීවත් වෙන්නාසේ අල්ලාගෙන ඉන්න උත්සාහ ගත්තට ඔය එකක්වත් අපිට එහෙම හැමදාම රඳව ගන්න පවත්ව ගන්න පුළුවන්කමක් ලැබෙන්නේ නැහැ. මේ ඔක්කොම මොකක් කරන්න වෙනවද එහෙනම්? දාලා යන්න සිද්ධ වෙනවා. එහෙනම් සම්පත් තියෙන එක නෙමෙයි ගැටලුව මේවත් එක්ක තදින් මොකක් වෙන්න එපා. බැඳෙන්න එපා. ඒ බැඳුනම මොකද වෙන්නේ? දැන් එහෙම අය ගිහිල්ලා හපව ඇවිල්ලා තියෙනවද කැටුගලිය පැත්තේ? තියෙනවනේ. දැන් එහෙම ඔයගොල්ලෝ අහලා ඇත්තේ. නැද්ද එහෙම අහලා? දැන් මේ ළඟදී ලොකු ආන්දෝලනේ මාගන්නේ ඉතින් මේවයි ඇත්ත කෙනෙක් ගිහිල්ලා අඳුනකින් බලලා පේනියක් බලලා මොකද ඒකට කියන්නේ? අඳුනෙන් බලනවා කියන දේව. ඔයගොල්ලෝ අහලා නැද්ද එහෙම කතා? ඔය ඔක්කොම අඳුන් බලපුවා මේ ඉන්නේ බැලුවා. බැලුවාම එයාට යාගේ ගෙදර විස්තර හරියටම කියලා. මටත් කිව්වා. හරියටම කිව්වා අපේ ආන්දෝලනේ කිව්වා. මම මොනවද කිව්වේ කියලා. ඉතින් ආන්දෝලනේ එයා ගියා ආන්දෝලෙන් අපේ වත්තට ඔන්න ඇතුළු වෙච්ච තැනම තියෙනවා මොකද්ද මේ කොස් ගහක් හරි මොකක් හරි පරණ ගහක් තියෙනවා. අපි අමුනේ බලන්න මේ අපේ ගෙදර හිටපු පරණ අම්මා කෙනෙක්ගේ අම්මා වෙන ආච්චි කෙනෙක්. මේක හොයලා බලුවා මේ සලකුණු වලට සමානව ආච්චි කෙනෙක් ලොකු ආන්දෝලනේ ඒ ගෙදර ඉඳලා. ඒ උන්ද දැන් මැරිලා ඉන්නවලු කොහෙද? අර පොස් ගහ ගාව පෙරහිටියක් වෙලා ඇවිල්ලා. ඕන්න ගියපු එක. හරිද? බලාගෙන ඉන්නවා. කොහෙද බලන් ඉන්නවා කියන්නේ? ගේට. ඉතින් තව කිව්වද මට කොහොම කියන්න වෙලාවක් නැහැ. තව තියෙනවා කුණු දාන තැනක්. එතන ඉන්නවා පරණ සීයේ. පරණ සීයේ ඉන්නවා. දැන් මම මොකුත් නෙමෙයි කියන්නේ. මෙන්න මේක.
දැන් ඔයගොල්ලෝ උකුලේ තියාගෙන අද නලෝනයි ඉන්නවනේ. ළමයින්ගේ ළමයි. ඒගොල්ලන්ට කියන්නේ කවුරු කියලාද? මොනබුරෝ සහ මිනිබිරියෝ. ඔය ළමයි ලොකු වෙලා ඇවිල්ලා ඔය අඳුර බලනවා කියලා. එතකොට ඉඟි කොස් ගහයට කවුද? ආන්න කැකුලදී බණශාලාවේ සිල්ගත්තු ආච්චියාම ඉන්න ඔය ඇවිල්ලා කොස් ගහයට දැන් ඉන්න කවුරු වෙලා මේ බය අපිට දැනෙන්න ඕනේ. මේ සසර මේක අපිට ඕනි විදිහට යන්න පුළුවන් ගමන නෙමෙයි. දැන් මේවා අපිට අතින් අල්ලලා මෙහෙමයි කියලා නේද ලොකු හඳුරන්නේ කියන්න බැහැ. කියන්න බැහැ. නමුත් මෙහෙම දේවල් වෙන්න පුළුවන්ද බැයිද? පුළුවන්ද බැයිද? ලොකු හඳුරන්නේ මම මේකත් කියන්න කමන්නේ. මම මේ ළඟදී දවසක් පැරණි පන්සලක බණකට ගියා. පුරාණ රජ මහ විහාරය. ලොකු හඳුරු ගණනාවක ෆොටෝ තියෙනවා. පරම්පරා ගානට මොනවද ෆොටෝ තියෙනවා. ඒ නායක හඳුරු දැන් ඉන්න හඳුරු ගිහිල්ලා ඔහොම එකක් කොහෙන් හරි බලලා. ඒ හඳුරු තමයි මට මේ කතාව කිව්වේ. ඇත්තටම ලෝකන්නේ ෆොටෝ 10ක් විතර තිබුණා. හැබැයි අඳුනෙන් කියවුනේ 4 නමක් 3 නමක් ගැන විතරයි කිව්වා. ඒ කියපු ටිකත් හරි කිව්වා. අර ෆොටෝ වල ඉන්න අනිත් කිසිම හාමුදුරු කෙනෙක් ගැන මොකද්ද? එයාට තොරතුරු කියන්න බැරි වුණා කිව්වා. මේ මට දාඩිය දාපු සිද්ධියක් මම මේ කියන්නේ. ඔයගොල්ලන්ට දැනගන්න. හරි. ඒ හාමුදුරු මායික කිව්වා පුතේ හරියටම හරි පුතේ කිව්වා. අර අඳුනෙන් කියවෙච්ච හාමුදුරුවන්ගේ තොරතුරු හොයලා බලලා තියෙනවා මේ නායක හාමුදුරුවෝ. ඇත්තටම උන්වහන්සේලාගේ කිසිම සිල්වත් භාවයක් ගුණවත් භාවයක් තිබිලා නෑ ලොකු හාමුදුරුවෝ. මට දැනුණා විදිහ. මම මේකයි මේ ඔබට කියන්නේ. තේරුණා? හැබැයි අර ෆොටෝ ගොඩක ඉන්න අනිත් කිසිම හාමුදුරු කෙනෙක් හඳුනට අහුවෙන්නේ නෑ. ඇත්තටම උන්වහන්සේලා සිල්වත් ඒ වගේම මොකක්ද? ගුණ සම්පන්නයි සිල්ව සම්පන්නයි. ඒ අය අඳුනට අහු වෙන්නේ දැන් මොන මම ඔය දෙකම තුනේ මේ ගිහි පැවිදි ભેදයක් නෑ හොඳේ. තේරුණාද? ඕගොල්ලන්ට කියලා වෙනස් වෙන්නේ නෑ අපිට කියලා වෙනස් වෙන්නේ නෑ. අපි ඔක්කොම ඉන්නේ එකම මොකද්ද? සංසාර ගමනක වෙනසකට තියෙන්නේ. අපි පැවිදි වෙලා ඉන්න ඔබ ගිහි වෙන්නේ. මේකේ තියෙන භයානකකම තේරුණා? සමහරව එහෙම දුෂ්ටකම් කර අසත්පුරුෂකම් කර වෛර කර ඔහි මොකක්ද වෙනවද? ජීවත් වෙනවා. මේවා දාලේ යන මිනිස්සු කියන එක පිළිබඳ ඒගොල්ලන්ට කිසිම අවබෝධයක් නැහැ. මැද මොකක් වෙලා? කිඳා බෑ. තදින් මොකක් කරගෙන? හරි. මැරිලා ඇවිල්ලා ඉන්නවා ඉතින්. කොහෙද ඇවිල්ලා? ඔය ගස් ගල් යට පාළු තැන් වල හතරමං හන්දි වල නේද? කුණු ගොඩවල් වල මරණින් මත්තේ අපි මොකක් වෙලා? ප්‍රතිසන්දිය. මේවා කවුරුත් හිතලා කරන දේවල් නෙමෙයි. අපේම ක්‍රියාකලාප මත අපි මේ තැන් වලට මොකක් වෙන්න පුළුවන්? පත් වෙන්න පුළුවන්. පරිස්සම් වෙන්න. එහෙනම් දැන් කාරණා කීයක් දැනගත්තද? 3යි. දැන් කියන්න බලන්න මොකද්ද මෙතේ? ඇස, කන, නාසය, දිව, ශරීරය. අසංවරයි නම් එයා මෙතන නැවතිලා. මොකද ඒතේ එතකොට? රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ. එයා එතන නැවතිලා. මොකද එතකොට මැද කිදා බැහිම? මොකද්ද නන්දි රාගය කියන්නේ? මමය මාගේ කියන හැඟීමෙන් තදින් මොකක් කරගත්තා? ඊළඟට කොටේට මොකද්ද වෙනව කියන්නේ? දැන් ඉක්මන් කරන්න වෙලාව ගොඩක් ගිහින් තියෙනවා. මොකක්ද? මිනිසුන් මොකක්ද මේ මිනිසුන් ගන්නවා කියන්නේ? ඔන්නෝක හොඳ වැදගත් කාරණයක්. වැඩි පිරිමි පාර්ශවයට ගොඩක් වටිනවා. මොකක්ද? මේ ගම්වල ඉන්නවා හදාගත්තු කල්ලි කණ්ඩායම්. ඉන්නවද නැද්ද? හදාගත්තු
හදාගත්තු කල්ලි ඉන්නවා. එක කණ්ඩායම් ඉන්නවා හදාගත්තු. අපි මෙහෙම උදාහරණයක් එකක් ගමුකෝ. එතකොට ඔබ තේරෙනවා ඔයගොල්ලන්ට. අපි හිතමු. හොරකම් කරන කණ්ඩායමක් ඉන්නවා. ඒ අතර මම හොරකම් කරන්නේ. මම හොරෙක් නෙවෙයි. අර කණ්ඩායම උත්සාහ ගන්නවා මාවත් මොකක් කරන්නද? ඒ කණ්ඩායමට මොකක් කරගන්නද? එකතු කර අහුමුතින් මොකක්ද? මිනිසුන් ගැනීම. බොරු කියන කණ්ඩායමක් ඉන්නවා. ඒ අතරේ මම බොරු කියන්නේ නැහැ. දැන් අර අය උත්සාහ ගන්නවා නේද ලොකු ආන්දරේ මාවත් එතෙන්ට මොකක් කරගන්නද? අල්ලගන්න. මත්පැන් බොන කණ්ඩායමක් ඉන්නවා. ඒ අතර මම මත්පැන් බොන්නේ නැහැ. දැන් අරගොල්ලෝ උත්සාහ ගන්නවා මාවත් එතෙන්ට මොකක් කරගන්නද? ආන්නේ මේක තමයි කිව්වේ මොකක් කියලා. මිනිසුන් ගැනීම. මම අමාරුවෙන් ලබාගත්තු මගේ ජීවිතේ තව කෙනෙකුට එහෙම මොකක් කරන්න එපා. ගන්න දෙන්න එපා. දැන් කවුද කොටේ? මම. කොටේ මම නම් තව කෙනෙකුට මාව එහෙම අල්ලගන්න දෙන්න එපා. ආන්නේකට තමයි කිව්වේ මොකක් කියලා. මිනිසුන් ගැනීම. තේරුණාද? සමහරු පව් කරගන්නේ අනුන් හින්දා. සමහරු බොරු කියන්නේ අනුන් නිසා. සමහරු බොන්නේත් අනුන් නිසා. Tamanට ඕනේ අනුන් සතුටු කරගන්න. Tamanගේ විනාශය සිද්ධ කරගන්නවා කවුරු සතුටු කරන්නද? ආන්නේකට කිව්වා කොටේ මොකක් කියලාද? මිනිසුන් ගැනීම. පැහැදිලි. එහෙනම් අහුවෙන්න එපා. මිනිසුන් නොගත්තොත්. පස්වෙනුව කොටේට මොකද වෙනවා කිව්වේ? දැන් මට කැකුල ලියයි කියන්න බලන්න. ආඳුරු මිනිස්සු කියලා දුන්නා. කවුද නොමිනිස්සු කියන්නේ? කවුද නොමිනිස්සු? මිත්‍යාව. මොනවද? මිත්‍යාව. මිත්‍යා දෘෂ්ටීන් තියෙනවා. මිත්‍යා මත තියෙනවා. තියෙනවද නැද්ද? සමහර එක දෙවිවරු අල්ලගෙන ඕම් යනවා. ඒ දීවාලේ මේ දීවාලේ අර දීවාලේ ඕන නොපෙනෙන බලවේග ඉවරය. සමහර පිරිතු අල්ලගෙන භූතය අල්ලගෙන යක්කු අල්ලගෙන නේද? ගම්වල ඉන්නවා ෂෝක් අක්කලා නංගිලත් ඔවට එකතු වෙච්ච. ඕම් එකක් උදේ දේවාලේ ගිහිල්ලා ඇවිල්ලා අනිත් අක්කටත් කියනවා ෂෝක් අක්කේ දේවාලේ නම් කිව්වා. ඕම් මේ අක්කත් යනවා හවසට බුලත් අතක් කරගෙන කොහෙද? මිත්‍යා. ඉවරයක් නැහැ. ඉවරයක් නැහැ. අන්තගාමී වෙන්න එපා. ඒවයි අන්තෙට යන්න එපා. දැන් ආමුදුරු ඒ කාරණිය ඔහොම කිව්වට බණ පොතේ තියෙන්නේ ඔయిత ටිකක් වෙනස් කාරණා ටිකක්. මම ඒකත් කෙටියෙන් කියලා දෙන්නම්. මොකක්ද? බණ පොතේ තියෙන්නේ එදා තිවිච්ච මිත්‍යා. බුදුහාමුදුරු ඉන්දියාවේ පහළ වෙනකොට දෙසටක් ආගම් තිබුණානේ මිත්‍යා තිබුණා. ඒවා අද තියෙනවද? අද තියෙනවා. මෙහෙ නෑ. කොහෙද තියෙන්නේ? ඉන්දියාවේ. මම ඔය කිව්වේ අපි කරන්නේ වගේ. අද අපි එතනින් මොකක් වෙලාද? මෙහාට අපි කවුරුවත් පව් හොදන්න නාන්නේ. අපි පව් පුච්චන්න ගිනිමෙල ගහගෙන ඉන්නේ නේද? අපි එළුවෝ වගේ හරක් වගේ කුකුල්ලෝ වගේ හැසිරෙන්නේ නේ. වැඩ කරන්නේ නෑ නේද? අපි නාන්නේ නැතුව ඉන්නේ නැහැ. අපි ජටාකට ගහගෙන ඉන්නේ නැහැ. එහෙම නැහැ. අපි ඇඳුම් නොයද ඉන්නේ නැහැ. හැබැයි එදා හිටියා එහෙමයි. ආජීවකයෝ, ආචේලකයෝ, නිගණ්ඨ මේ විදිහට නේද? මොයේ ආගමික විශ්වාස තිබුණා. ඒතර අපි අද ඉන්නේ මොකක් වෙලාද සිරියාව තියන. මෙහාට ඇවිල්ලා. හැබැයි අපිත් අද කොරණේවා තියෙනවා. ආන්නේ වගේ පියක් තමයි ඔය මම මතක් කළේ දීවාල වලයි නේද? ඒ භූතයෝ යක්කු අර එහෙම නේද හම්බුනේ. මිත්‍යා වස්තු නේද? සමහර ගියානේ අර කන්දේ යනවා කියලා ගියා මේ කන්දේ යනවා කියලා ගියා දොළු කන්දේ යනවා කියලා ගියා නේද? අන්න අර වැවපුත් තිරික් කළා අපේ පැත්තේ ලොකාරෝ දන්නා. තාවොද්දේ මාළුන්ටත් ඉන්න දැනක් නැති. ඇයි? පිරිත් පැන් හරන් ඇවිල්ලා චන්ද්‍රිකාවම හිස් වෙනවා තාවොද්දේ. දැන් ඕවන්නේ මිත්‍යා. කාලේ එක මොනවද? මිත්‍යා මතුවෙනවා. එහෙනම් ඒ කිව්වේ නොමිනිසු
මිනිසුන් කිව්වේ ජීවත් වෙන අයට අහු වෙන්න එපා කිව්වා. නොමිනිසුන් කිව්වේ නොපෙනෙන මිත්‍යාවලටත් මොකක් වෙන්න එපා. අහු වෙන්න එපා. කාරණා කීයද දැන් එහෙනම්? 5යි. තව දෙකයි තියෙන්නේ. 6. සුලියකට ඒක තමයි දැන් කෝ කිව්වේ නැහැ නේ ඔයගොල්ලෝ. සුලියකට අහු නෝ. මොකද්ද සුලිය කිව්වේ? සම්බාල මාත්‍ය කැරකේ. දරකොටෙත් ගිහිල්ලා මොකටද? ඔය සුලිය වගේ තමයි ආසාව. ආසාවල් වල සෑහීම නෑ, ඇතිවීම නෑ. හරියට මොකක් වගේද? සුලියක් වගේ. මොකක් වගේද? එහෙමද නැත්ද? කතාවක කියන කහවණු වැස්සක් මදිලු මොකද? තව චුට්ටක් වැස්සනම් හොඳයි කියලා තමයි අපිට හිතෙන්නේ. මොකක් නිසාද අපිට හිතෙන්නේ? ඒක හරියට මොකක් වගේ? සුලියක් වගේ. ඇතිවීමක් නෑ, සෑහීමක් නෑ. මේ ඉන්ද්‍රියන් නේ. මේ රූප කොච්චර බැලුවත් මොකක් වෙන්නේ? ඇති වෙන්නේ නෑ. සෑහෙන්නේ නෑ. අනිත් ඉන්ද්‍රියත් ඒක. සමහර කෙනෙක් රසමයි. එන සත්තු මරාගෙන දඩයන් කරගෙන මේ දිවව මොකක් කරනවද? සතුටු කරනවා. ඇතිවීම හරියට මොනවා වගේ? සුලියකට අහුනවා. දැන් මොකද කියන්නේ? කැකුලියේ සුලියට අහු වෙලාදී. දැන් කාගෙන්ද මේ ප්‍රශ්න කරගන්නේ? තාත්තමින් නේද මේවා නිකන් අහගෙන ඉඳලා වැඩ? කාරණා කීයද නන්නේ? එහෙනම් යම් අවසාන කාරණේට වෙලාවක් ඉවර වෙලා තියෙනවා. ඉක්මන් කරන්න ඕනේ. මොකක්ද අවසාන කාරණේ? ඇතුලෙන් කුණ නෝ. කවුද කොටේ? එතකොට දැන් ගඟේ යන කොටේ කුණු වෙන හැටි අපි දන්නවා. දැන් මට කියන්න කැකුලලියේ කොට කොහොමද ඇතුලෙන් කුණු වෙන්නේ? කොහොමද කුණු වෙන්නේ? සිරියාවතියන් කොහොමද අපි ඇතුලෙන් කුණු වෙන්නේ? කියන්නේ අන්න හරි හිතවල තමයි කුණු තියෙන්නේ. මොනවද ඒ හිතවල තියෙන කුණු? ලෝභය, ද්වේෂය, මෝහය, රාගය, ඉරිසියාව, කුහකකම, දුෂ්ටකම, අසත්පුරුෂකම, වෛර, මාන්නය මේවෙන් ඇතුළ මොකක් වෙලාද? සමහරගේ මූණේ හිනාවක් වන්නේ. ඇයි ලොකු ආම්බුරෝනේ? ඇතුළ මොකක් වෙලාද? කුණු වෙන. hina වෙන්න දන්නේ. ඊ තරම් ඇතුළ මොකක් වෙලාද? විරියාවති අම්මගේ පින්කම ලස්සනයි නේද? ඒක හරි ලස්සනයි. මේ අම්මට පින් සිද්ධ වෙන්න තමයි අද මෙහෙම පින්කමක්. අර ලොකු හාමුදුරුවෝ ලෝභ නැතුව කිව්වේ ඒක. ලොකු හාමුදුරුවෝ ලෝභ නැතුව ඒක පැහැදිලි කරා. මම බන පටන් ගත්තේ මේක කියලා. විරියාවති අම්ම දිනුවාද? මම කොහොමරි අල්ලගෙන නේ දිනුවා මේක. හරි. මේ ලස්සන ධර්මාසන අම්මා සකස් කරගත්තා. මේ ලස්සන ධර්ම මණ්ඩපද මොකක් කළාද? දැන් මේ ලස්සන දේ හොඳ දේ අපි මොකක් කරන්නේ? අගයන්. ඒක දැකලා සතුටු වෙන්න. දැන් මේ බණ අහගෙන ඉන්න හැමෝම මේ අම්මට ආශිර්වාද කරා. පින් දෙන්න. ඒක මට නෙමෙයි පින් දෙන්න මේ අම්මා. ඇයි? ඒ අම්මා නිසා තමයි අද අපි මේ බණ කතාව මොකක් කළේ? හැබැයි ඒ ඇතුලේ කුණු වෙච්ච අයගෙන් ওই වචන ටික එන්නේ. ඒකයි මම මේ කියන්නේ. ඇතුල කුණු වෙලා ඒකට වචනයක් පාවිච්චි කරන්නවත් එළියට එන්නේ නැහැ. කුණු වෙලා. එහෙම එපා. එහෙම එපා. ඒක අගය කරන්න. බලන්න අතිගෞරවණීය ලොකු හාමුදුරුවෝ අපේ මේ කැකුලලියේ පන්සලේ හාමුදුරුවෝ. මේ පොඩි හාමුදුරුවෝ තනාගෙන මට ආවම මතක් කළා හාමුදුරුවෝ හරි සතුටින් විශ්වවිද්‍යාලය ඉගෙන ගන්න දෙනමක් ඉන්නවා. පාලි බෞද්ධ විශ්වවිද්‍යාලය, සම්රාධපුර බුද්ධ ශ්‍රාවක විශ්වවිද්‍යාලය. කොච්චර සතුටුයි. මේ පොඩි හාමුදුරුවන් වහන්සේලා 19ක් විතර මේ විහාරස්ථානේ මේ අනාගතේ. දැන් මේවට හාමුදුරුවන්ට වෙහෙසෙන්න ඕනේ නැහැ. හාමුදුරුවන්ටත් ඕගොල්ලෝ ගේන දාන ටික වළඳලා පාඩුවේ විවිකී වෙන්න පුළුවන්. මේවා ලේසි නෑ කරන්නේ. හැබැයි හාමුදුරුවෝ අද ගැන පමණක් නෙමෙයි හිතන්නේ. මොකද
ඉදිරියට මේ ශාසනය පවත්වගෙන යන්න ඕනේ. අර අම්මා ඒකයි බණ කාරණා අතර පළවෙනි කාරණේ විදිහට එකතු කළේ මේ කොලේ අම්මා ලියලා තියෙන්නේ ලොකු ආම්දුරුවන්ටයි පොඩි ආම්දුරුවන්ටයි ආශිර්වාද කරනවා. දැන් තුල කුණු වෙච්ච එක මේකයි වටිනා මේවයි වටිනාකමක් දකින්නේ නෑ මේ කැකුලලියෙත් ඇති. අපි බලමු කෝකුන් අපි නැතුව බණ කරන හැටි කියා ඉන්නේ නැති දේවල් වලට. නැත්ද මේක? දැන් මේ කරන්නේ මොකෝ අපි නොකර ඉන්නවා. සමහරව එහෙම පන්සලේ වැඩක් කරනවාද පින්කමක් කරනවා. ඒකට දෙස් දෙවල් තියතියා කොහෙට වෙලා ඉන්නවද? කඩ මණ්ඩි වල පාලම් බෝකුඩ හන්දි වල ගෙවල් වලට වෙලා ඉන්නවා. ඇයි? වටිනා දේ සම්බන්ධ වෙන්න හිතක් නැහැ. මොකක් නිසාද? ඒතුල මොකක් වෙලාද? කුණු වෙලා. සුදු වෙන්දටම හරියන්නේ නැහැ. සමහර විටයින සුදු වෙන්දන් ඔක්කොම හරියට. හරි. සිල් ගත්තට හරියන්නේ නැහැ. සමහර විටන අර පරණ බනවාලා ඇවිල්ලා පිටියට හේතු වෙලා වාඩි වුණා අපි තමයි සිල් කියලා. ඒ වුණාට ඇතුලේ කුණු ගන්න දෙයක් නැහැ. කොට කුණු වෙලා. ඉන්න හොඳට මතක තියාගන්න. පිටින් වගේම මිනිස්සෙගේ කොහොම වෙන්න ඕනේ? ඇතුළ හොඳ වෙන්න, පිරිසිදු වෙන්න. දැන් අපි වුණා යමක් කරනකොට ඒ කරන දේ මට නම් අම්මේ හරියට තියෙන්න ඕනේ. මම අම්මටත් ඔස් කියපු තැන් ඇති මේ පින්කමේදී. ඇයි? මේක හරියට තියෙන්න ඕනේ. දැන් මේ අම්මා වයෝ වෘද්ධයි මේ අම්මට තේරෙන්නේ නැහැ. කවුරු හරි පුතෙකුත් මට කතා කරලා එයාටත් මන් දොස් කියනවා. අන්තිමට ලොකු හාමුදුරුවෝ තමයි පින්කමට මැදිහත් වුනේ. ලොකු හාමුදුරුවෝ තමයි අන්තිමට අම්මට පිහිටුනේ. හාමුදුරුවෝ මා එක්ක කතා කරලා ඒවා විනිවිදව කතා කරලා ගත්තා. ඇයි යන්නේ? හරියට තියෙන්න ඕනේ. මේවා කරන්නම් වාලේ කරන්න බෑ. කරන්න බෑ. තේරුණාද කියන්නේ? අපි සතුටු වෙන්නේ එහෙම ඔබ වෙනුවෙන් හරියට යමක් මොකද්ද? සිද්ධ මේ බණ කතා වුණත් එහෙම තමයි. මට මේක හරියට ඔබට මොකද්ද කියලා දෙන්න ඕනේ නැතුව මේව කරන්න බෑ. එහෙම කරන්නම් වාලේ කරන කිසිම වැඩකට අපි එකඟ වෙන්නේ නැහැ. ඇයි? අපි පිරිසිදු හිතින් මේව කරන්නේ. ලස්සනට මේ කාර්යයන් අපි හිතේ සතුටින් මොකක්ද සිද්ධ කරන්න ඕන. හොඳ දේ හැම විටම මොකක් කරන්නද? අගය කරන්න. වටිනා දේ හැම විට මොකක් කරන්න ඕනේ? අගය කරන්න. හොඳට මතක තියාගන්න. ගමක බැබලීම තියෙන්නේ පන්සලේ. තේරුණාද? යම් කෙනෙක් හාමුදුරුවන්ට විරුද්ධව යනවා නම් පන්සලට විරුද්ධව වැඩ කරනවා නම් ඒ ගමම මොකක් වෙනවද? පිරිහෙන. ඒ ගම පිරිහෙන. ඒ ගම මොකක් වෙන්නේ? බැබලෙන්නේ නැහැ. ගමක ශක්තිය තමයි මොකක්ද දන්නේ? පන්සල. බලන්න අම්මා කොච්චර හොඳට අද ඒක ලුකාරොත් එක්ක කතා කරගෙන පන්සලේම කරන්න යොදා ගත්තා. මේක ගෙදර කළාට වඩා වටින්නේ ඒකයි යන්නේ. තේරුණාද? ලොකු හාමුදුරුවෝ මෙතන මුල් වුණා. පොඩි හාමුදුරුවෝ ටික ඔක්කොම මේ වෙනුවෙන් වෙහෙස වුණා, මහන්සි වුණා. ගමේ අයත් ඒවට මොකක් වුණාද? එකතු වුණා. දැන් සතුටු. ලස්සන පින්කමක් සිද්ධ කළා. ආන්න ඇතුළ කුණු නම් ඒ සතුට නෑ. ඇතුළ කුණු වෙච්ච ඒ සතුට තියා සමහර විට මෙතන නෑ. ඇයි නැත්තේ? ඇතුළ මොකක් වෙලා? කුණු. එක හේතුව අපියි සිරියාවතීගේ පින්කමට සමහර වෙනම නෑ. එහෙම නෑ. හොඳ දේ යන්නේ කවුරු කළත් මොකද්ද? හොඳයි. ඒක අපි සතුටු සිතින් මොකක් කරන්න ඕනේ? අගය කරන්න ඕනේ. එහෙනම් ඔන්න ඇතුලෙන් කුණු වෙච්ච කෙනෙක් නම් වෙන්න එපා. ඇතුලෙන් කුණු වුණොත් කොටේ එතනම මොකක් වෙලා නතර වෙලා. දැන් හරි නේද කාරණා හත. බලන්නකෝ. දැන් මේ වෙන කෙනෙක්ගේ කතාවක්ද කියලා තුනේ. වෙන කාගේ හරි කතාවක්ද? නෑ. කාගේ කතාවක්ද එහෙනම්? තමන්ගේ කතාව. කවුද එහෙනම් කොටේ? මම. කවුද කොටේ?
මම නැමැති කොටය මොහොතට දැන් අපි මොකක් කරන්න ඕනද? අරන් යන්න. මොහොත කිව්වේ නිවනට අරන් යන්න නම් අනතුරු කීයකින් බේරෙන්න? ඒ 7 කාලඟද තියෙන්නේ. දැන් තේරෙනවා. එහෙනම් පළමුව මෙතෙර ඇස කන නාසය දිව තමන් පරිසම් එතෙර මොකක්ද? රූප රස ප්‍රවේශම් වෙන්න. මේවා තිබුණටම භාවිතයට ගන්න යන්න එපා. මේවට ඕනි විදිහට. ඊළඟට මැද්ද කිඳා බැහිම මොකක්ද? නන්දි රාගය ආවෙන්න එපා. තේරුණාද? මේවා තදින් මොකක් කරගන්න එපා. ඒ කියන්නේ විකුණන්න කියලාද කිව්වේ? නෑ. සම්පත් ඕනි අපිට. ඒ ඔය තීච්ච දෙන් ඒවත් එක්ක ඕනිවට වඩා මොකක් වෙන්න එපා. ඇලෙන්න එපා. බැඳෙන්න. ඊළඟට මිනිස්සුන්ට අහු වෙන්න එපා. යම් කල්ලි කණ්ඩායම් වලට මොකක් වෙන්න එපා. අහු වෙන්න. ඒ වගේම නොමිනිසුන්ට අහු වෙන්නත් එපා. මිත්‍යාවල් පස්සේ යන්න එපා. සුලියට අහු වෙන්නත් එපා. ආසාවල් ඉවරයක් නෑ ඔයයි. ඊළඟට අවසාන කාරණේ ඇතුලෙන් කුණු වෙන්න එපා. බලන්න ගඟේ ගහගෙන ගිය කොටේ උපමා කරගෙන අපිට කියලා දුන්නු මොකක්ද? බණ කතා. ධාරු කිව්ව පාලියෙන් දරවලට, කොටයට කිව්වේ කන්ද, උපමාවට කිව්වේ ඕපම. ධාරු කන්දෝපම සූත්‍රේ උපමා කතාව අද අපි මොකක් කරගත්තා? ඉගෙන ගත්තා. දැන් සතුටුයි නේද? එහෙනම් දැන් ලස්සන පින්කමක් අපි කරගත්තා. සිරියාවටි යන්නට දැන් සතුටුයි නේද? සමරපාල මහත්තයා සතුටුයි. සමරපාල මහත්තයා නම් කොහොමත් ඇඳු කඳුළුන්මයි බණ ඇහුවේ. සතුටට. පටන් ගත්තු තැන ඉඳලාම මේ දෙන්න හරි සතුටින් තමයි මේ පින්කමත් එක්ක සම්බන්ධ වෙන්නේ. ඉතින් හරිම සතුටුයි අපිට. එහෙනම් සමරපාල මහත්තයා අපි ආශිර්වාද පින් අනුමෝදන් කිරීම කටයුතු කරලා පින්කම අවසන් කරමු. ඉතින් පළමුවම ආශිර්වාද කරන්න ඕනේ අපේ හාමුදුරුවන්ට. ලොකු හාමුදුරුවන්ට. මේ පොඩි හාමුදුරුවන්ට. හයි උන්වහන්සේලා තමයි මේ පින්කම වෙනුවෙන් විහෙසුනේ. ඔබට මේ අවස්ථාව හදලා දුන්නේ. ඉතින් ඉංග්‍රීසි ශාසන ආරක්ෂක බල මණ්ඩලයේ ගරු සභාපති හාමුදුරුවෝ විදිහට කටයුතු කර කැකුලලිය සිරි නිකේතනාරාම විහාරය, ඒ වගේම ඒ ආරණ්‍ය සේනාසනය ඇතුළු ස්ථානයන්හි අධිපතිත්වයේ දරලා කටයුතු කරන මට නම කියන්න අවසරයි වැලිකන්නේ ධම්මසිරි අපේ හාමුදුරුවෝ, අපේ ලොකු හාමුදුරුවෝ, ඔබේ ලොකු හාමුදුරුවෝ, මේ ප්‍රදේශයේ මහා ශාසනික මෙහෙයක් කරන හාමුදුරුවෝ, ලොකු හාමුදුරුවෝ, පොඩි හාමුදුරුවෝ තනාගෙන ඔබට අර්ථයෙන් ධර්මයෙන් අනුශාසනා කරන හාමුදුරුවෝ, අරිය ධම්ම හාමුදුරුවන්ට උනත් අද මේ බණ ටික කියන්න පසුබිම හදපු ලොකු හාමුදුරුවෝ, අපේ ලොකු හාමුදුරුවන්ට, සියලු පොඩි හාමුදුරුවන් වහන්සේලාට නිදුක් නිරෝගී භාවයේ දීර්ඝායු සම්පන්නිය චිරජීවනය ප්‍රාර්ථනීය බෝධියකින් උතුම් නිවනින් සැනසීමටත් මේ පින හේතු වාසනා වේවා. ඒ වගේම මේ පින්කමෙහිදී අම්මා බලාපොරොත්තු වෙන විශේෂයෙන් පින් අනුමෝදන් කරන්න. ඒ අනුව කේ කෝවිස් ප්‍රනාන්දු, කේ නොන්නම්ම, ඒ වගේම කේ වින්සන්, චිත්තා, ජගත්, රොසලින්, විගෝනිස්සින්, විමල රත්න, රංජනී, සිරිසේන, ගුණවති මේ පරපුරේ පරම්පරාගත මේගිය සියලු ඥාතීන්. එමනේ ඒ හැමෝම මේ පින් අනුමෝදන් වේවා, දුකින් අත මිදේවා. ඒ හැම දිනාටම ප්‍රාර්ථනීය බෝධියකින් උතුම් නිවනින් සැනසීමටම මේ පින හේතු වාසනා වේවා.
ඒ වගේම විශේෂයෙන් ආශිර්වාද සිද්ධ කරන්න ඕනේ මේ පින්කමට උදව් කරපු හැමෝටම. මේ ලස්සන ධර්ම දේශනාවට ධර්ම ආසන සකස් කරපු අය ඉන්නවා නේද? ඒ වගේම මේ පරිසරය ලස්සන කරපු අය ඉන්නවා. මේ හට්ටාදී ඉදි කරපු මන්දක පාරේ කොඩි ඇද්දලා නේද? සාල් වේසක් බැනර් දාලා මේ ශබ්ද විකාශන යන්ත්‍ර යොදලා ඔබට බණ ටික ඇහෙන්න සලස්වපු මේ විදිහට මේ වෙනුවෙන් විශාල කැපකිරීමක් කරපු විශාල පිරිසක් ඉන්නවා. ඒ හැම දිනාටම අද මේ කැකුලලිය ගමේ පෝර්වදණ්ඩ ඉංගිරිය කැකුලලිය ගමේ මේ පින්කම වටා එකතු වෙච්ච පොඩි දරුවෝ වැඩිහිටියෝ ඔබ අප හැම දිනාටම උතුම් නිවනින් සැනසීමටම මේ පින හේතු වාසනා වේවා කියලා සත්‍යය. එහෙමනම් අපි හැමෝම දෙවියන්ට පින් අනුමෝදන් කරමු. ආකාසට්ටා චුම්මට්ටා දේවානාගා චිරං රක්ඛන්තු ලෝක සාසනං ආකාසට්ටා චුම්මට්ටා දේවානාගා මහිත්‍තිකා පුඤ්ඤන්තං චිරං රක්ඛන්තු ලෝක සාසනං ආකාසට්ටා චුම්මට්ටා දේවානාගා පුඤ්ඤන්තං අනුමෝදිत्वा චිරං රක්ඛන්තු ලෝක සාසනං. හැමෝම වන්දනා කරගන්න මං ගාථාව කියලා ආශිර්වාද කරනවා. අභිවාදන සීලිස්ස නිච්ඡං උද්ධාපචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩන්ති ආයුවන්නෝ සුඛං බලං ආයුරාෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේ උච්ච අතෝ නිබ්බාන සම්පatti ඉමිනාති සමිච්ඡතු. හැම දිනාටම පිරුවන් සරණයි. කවුරුත් නැගිටින්න එපා. ඔහොම වාඩි වෙලා ඉන්න. පිරිකරාදී පූජා කරලා ඉවර වෙනකම් මගෙන් යම් අඩුපාඩුවක් වුණා නම් අපේ ලොකු හාමුදුරුවෝ ඒවා නිවැරදි කරાવી. විශේෂයෙන් පුණ්‍යානුමෝදනාදී කටයුතු කළේ. අපි අති ගෞරවනීය ලොකු හාමුදුරුවන්ට ඒ සඳහා පීඨ හදලා දෙමු. හැමෝම ඔය ඉන්න තැන්වලම වාඩි වෙලා ඉන්න තව පුංචි වෙලාවක්. පිරිකර පූජා කරන අය එක එක්කෙනා සම්බන්ධ වෙන්න මේ පරිපෙලෙන් ඇවිල්ලා ඒ කාර්යයට සම්බන්ධ වෙන්න පුළුවන්. කෙනෙක් පිළිගල පූජා කරලා වැස්සහම පස්සේ ඊගාවට යන්න.
මහා සංඝරත්නයන් සරණයි වේදේශක මහාසී මේ අවස්ථාවට වැඩම කරන්න කියන්නේ අපේ අනුකම්පාවෙන් යුතුව මේ විහාරස්ථානයේ කොහොම නමුත් සිරියාවතී මෑණියන් පුදුමහත් ආසාවෙන් යුතු කටයුතු සිදු කරන්න තිබුණා. මේ හාමුදුරුවෝ කීප වතාවක්ම කිව්වා කතා කරන්න බයයි අපේ හාමුදුරුවෝ කිව්වා. අනේ අපේ හාමුදුරුවෝ කොහොම හරි කරලා දෙන්න කිව්වා. අඬා වැටුණා වංශයට. කෙසේ නමුත් අපි කරමු කියනක අපි හිටියා. ඊට පස්සේ මමත් කොහොමද කරන්න කියලා මේ කටයුතු තනියෙන් කරන්න අමාරුයි. අපේ ත්‍රිපිටකයේ දේශනා කරන ත්‍රිපිටකයේ කියවන අපේ සහෝදරයෙක් ඉන්නවා ඒ වසන්ත අතපත්තු අපේ සහෝදරයා. මම සඳහන් කරන්න තිබුණා එතුමාට මේ කාර්යය බැරෑරුම් ඒක නිසා අපි කොහොම හරි මේ අම්මගේ ආශාව ඉෂ්ට සිද්ධ කරලා දෙමු කියලා. ඒ අනුව තමයි මල්ලිත් මට පුදුමහත් පැත්තකට උදව් කරේ මේ හත් එකක් අප ගහමු හාමුදුරුවෝ. එහෙම කියන කාරණියත් ඒ වගේම ඉඳ ගන්න පුටු ටික ලෑස්ති කරගන්නු. ඊයේ පෙරේද ඉඳලාම එතුමා දිගින් දිගටම පන්සලට ආවා. මේ කටයුතු මේ සැරසිලි සියල්ලක් මම කිව්වේ නෑ. මේ සැරසිලියේ මල්ලි තමයි කොහොම වසන්තටපත් වූ මහත්මයා. ඒ වගේම සහයෝගය එතුමාට බොහෝ දැන් මේ දෙන්න ආවට පස්සේ අද කොළඹ ගිහිල්ලා මේ මල්වලට අරන් ආවා. පුදුම
පන්සලේ හාමුදුරුවෝ පුදුම සතුටක්. ඒ වගේම තමයි අපේ හාමුදුරනේ ලැජ්ජක් නැහැ බයක් නැහැ කියන්නේ මගේ පොඩි හාමුදුරුවෝ. මේ කොඩි ටික දැන් අපේ හාමුදුරුවෝ වඩින්න ටික මහපාරේ ඉඳලා පැලිපාලන් ටික ඔය කොඩි ටික හිටෙන්නේ අපි පොඩි හාමුදුරුවෝ. කිසි කෙනෙක් ඇහිලා ඇහුවේ නැහැ හාමුදුරුවෝ කොඩි ටික දාන්නේ කොහොමද කියලා. අපේ හාමුදුරුවෝ ඔන්නෝමයි මේ කටුත සිද්ධ. මම සතුටු වෙනවා මගේ පොඩි හාමුදුරුවෝ ටික මේ කටුත සිද්ධ. අද අපේ ප්‍රධානාචාර්ය හාමුදුරුවෝ දහම් පාසල ළමයිට ඉන්නේ කියලා උදේ දැනුම් දුන්නා. ඒක ළමයි කාගේ නෑ අපේ හාමුදුරුවෝ. ඔන්න අපේ ගුරුවරුන්ට අපේ දරුවෝ සැලකිලි. ඉතින් ඒක නිසා මේවා මට කරන්න ඕන කමක් තිබුණේ මේ ශ්‍රද්ධාව කියන දේ අපේ දෙමව්පියෝගාවත් අඩු. ඒක නිසා අපේ හාමුදුරුවෝ මේ කටයුතු කරන්න ඕන. අපේ මාළිත් එක්ක කතා කරේ හාමුදුරුවනේ කීයක්වත් දෙන්නේ. මෙහෙට වෙයි පොදයක් වැටුනොත් එන්නේ නෑ පන්සලට. ඒ තරම් අමාරුවෙන් තමයි අපේ හාමුදුරුවනේ මේ පන්සල බුදුන් වඳින තැනක් විහාරයක් තිබුණ නැති පන්සලක් මම මේ ගොඩ නැගුවා. අවුරුදු 20ක් විතර වගේ ඇතුළත මම හරි සතුටු වෙනවා. අද හිටියත් අද අපවත් වුණා මම සතුටු වෙනවා. ඒ සතුටේ මම ඉන්නවා. මේක මේ අපේ දායක දරුවන්ට මෙන්න හදන්නේ. ඒ නිසා මේවා ඔබ වහන්සේ මේ දුන්න මේ කොටේ මේක අද කරපින්නගේ න්‍යායිද කොටේ කුණු කරගනීද? ඒ කුණු වෙලා තියෙන කොට ටික ලස්සන කරලා නැවත සවිමත් කරાવી කියලා මම විශ්වාස කරනවා. මේ විදිහට ඉදිරිය මම හිතන්නේ මේ අද ආරම්භයේ මගේ ඓතිහාසිකයි මේ ධර්ම දේශනාව අපේ. ඒ නිසා මේ පුංචි අම්මා කෙනෙක් තමයි මේ කටුත්ත සිද්ධ කරේ සල්ලි රුපියල් 50 එකතු කරලා මේ පින්කම සිද්ධ කරන්න. ලොකු ආසාවකින් කටයුතු සැලසුම් කරා. ඒක අපේ ලොකු දායකත්වයක් දුන්නේ. අර පුංචි මඩුවේ කරනවට වඩා ලොකු ධර්මශාලාවක් අපි ඉදි කරමු කියන මතේ ගොඩ නැගුණා. මගේ හිතේ තිබුණ මට නෑ. අර මල්ලි සම්බන්ධ වුණා කොහොම හරි අපි මේවට මුදල් එකතු කරේ නේ අපි හඳුන්නේ. කොහොම නමුත් ඒ ක්‍රියාවන් සිද්ධ කරන්න මේ ධර්ම මණ්ඩපය ඉදි කරන්න ඊයේ වැස්සා අද උදේ වැස්සා. හවස කොහොම වේද හඳුන්නේ. මම කො වහින්නේ. පින් අනුමෝදන් කරාට පස්සේ වසරට වහි සමහර විට. ඒ නිසා පින්කම් ඉවරනකම් වහින්නේ කියන එක මල්පත් කියලා. අද ඒ ආශිර්වාදේ වැස්සවහල් කැදියොත් අපට ආශිර්වාද කරලා මේ කටයුතු සිදු කරනවා. ඔබ වහන්සේට බොහෝම පිං. ඔබ වහන්සේට බොහෝම පිං. අද මේ අපේ පුංචි ගම්මානේ මේ පුංචි පන්සලට මේක ගම් වතුරට යට වෙනවා. ලොකු වතුරක් කල්පංග ඉතුරු ගම මේ යට වෙනවා. නමුත් ඒ කොච්චර යට වුණත් අපි වැටිලා නැහැ. බොහෝම කොහොම වුණත් පින්කමක් කරන්න අපේ දායක බොහෝ යමක් කරන්නට එන හැබැයි උදව් කරන්න පෙර සංසාර කුරුඳ තියෙන ඕන. ඒ නිසා මම මතක් කර සිටිනවා මේ කොටේ අර සුලි වලට හැවෙන්නේ ඒ වගේ කුණු වෙච්ච කොට එහෙම නැතුව ඊතර විතර වෙන්නේ නැතුව අර පෙහාමුදුරෝ දේශනාව කරා වගේම මහ මොහොතට නිවන් දකින්නට උපකාරයම කරගන්න මේ අද ධර්ම දේශනාවල එළියට ඇහෙන ස්පීකර් දාන්න එපා කියලා පෙහාමුදුරෝ. මම ඕනෙම නැහැ කියලා. මොකද මෙතෙන් තාපු අයට විතරක් අහගන්න. බොරු වැඩ කරන්න ඕනේ. ඒ නිසා අද මේ ස්ථානට බණහන්ට ආපු මේ සියලු දෙනාටම බොහොමත් පිං නිවන් දකින්නටම මේ කුසල ධර්මයන් හේතු ආසනාව වේවා කියලා සාදුකල ප්‍රාර්ථනා කරගන්න. ඒ වගේම අපේ මේ මෑණියන්ට පුදුමහත් ආසාවක් තිබුණා මේ කර්තව්‍ය කරන්න. මට විතරක් මගේ 4-5 දෙනෙක් එහෙම නැත්නම් 10ක් 15කට මේ බණ අහන්න සිද්ධ වෙනවා. ඊට වඩා හොඳයි අපේ හාමුදුරනේ කියලා අඬන ඇඬුවා. මට පුළුවන් නම් මට මේ අවස්ථාව අරන් දෙන්න පන්සලේ කියලා. ඇඬුවා. අඬලා තමයි මේ කටයුත්ත කරේ. ඒ නිසා ඒක මට පුදුමහත් විදියට වැදුනා. ඒ වැදිච්ච එක අපි කීප දෙනෙක් එක්ක කතා කරලා ලෙඩ්ඩුත් මෙතෙන්ට ඇහිලා ඉන්නවා. නැගිට ගන්න ඊයේ නැගිට ගන්න කතා කරන්න බැරි ලෙඩ්ඩු අද මෙතන ඉන්නවා හයියෙන් ඉන්නවා. ඒ මගේ හයිය. ඉතින් ඒවා ඒ සියල්ලක්ම මම හිතන්නේ පෙර අපි කරගෙන ආපු පින්කම් ඒ කුසල. ඒ නිසා මේ සංසාරේ මේ භයංකාර මේ මනුෂ්‍ය ජීවිතයෙන් එතර වෙන්න අපේ මේ මෑණියන් නැතුව පවුලේ සියලු දෙනාටම මේ උදව් උපකාර කරලා මේක අලංකාර විදිහට ලස්සන කරන්න අද ලෝකයාට ශ්‍රවණය කරන්න අවකාශය අරන් දුන්න අපේ මෑණියන්ට ඒ වගේම අද ධර්ම දේශනාව සඳහා වැඩමවට දුන්න අපේ හාමුදුරන් වහන්සේට දේශකයන් වහන්සේට අපේ දේශකයන්න් වහන්සේගේ දෙමව්පියන්ට ගෞරවනීය ලොකු හාමුදුරන්ට මේ ශාසනයේ දායකත්වයේ දුන්න ලෝනායක හාමුදුරන් වහන්සේ ඇතුළු මේ සියලු දෙනාටම මේ කුසල ධර්මයන් හේතු වීමෙන් මේ සංසාර දුකින් එතර වෙන අපේ හාමුදුරුවන්ට
මේ සියලු දෙනාටම නැවත නැවතත් හේතු වේවා වාසනාව වේවා කියලා නැවත නැවතත් සාදු කරනවා.